මේ විදිහට 3-5 එකක් හදාගත්තොත් ගෙදර ඔයාලට කවදාවත් ආයෙ නම් කඩෙන් නම් 3-5 ගේන්න වෙන්නේ නැහැ. මොකද දන්නවද? මේ විදිහට 3-5 හදලා බලන්න. එතකොට ඔයාලටම තේරෙයි ගෙදර 3-5 එකයි කඩේ 3-5යි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. එහෙනම් අද බලමු කුළුබඩු 21කින් හදාගන්න කිසිම රහසක් නැති 3-5 එක කොහොමද හදාගන්නේ කියලා. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මගෙන් 3-5 ඕඩර් එකක් දාගන්න. හැබැයි මම සතියට කිලෝ 5යි තමයි බාරගන්නේ. මේකේ විශේෂත්වය තමයි මම හදන්නේ මැටි භාජනවල. ඉතින් මම මැටි භාජනයට දාගන්නවා හොඳට සෝදලා වේලගත්ත කොත්තමල්ලි ග්‍රෑම් 750ක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ කළු කුඩු 3-5 එකක් තමයි හදන්නේ. ඒක හින්දා මං චුට්ටක් මේක කළු පාට වෙන්න බෙද ගන්නවා. ගොඩාක් කළු කරගන්න එපා. මෙන්න මේ ගාන වෙනකම් බෙද ගන්න ඕනේ. දැන් මම මේකට එකතු කර ගන්නවා සූදුරු ග්‍රෑම් 500ක්. ඒ ටික මම විනාඩි 8ක් මද ගින්දරේ බෙදගත්තා. මෙන්න මේ ගාන තමයි අපි බෙද ගන්න ඕනේ ටික. ඊට පස්සේ මම එකත් ලිපෙන් බාගෙන මම මහදුරු ටික බෙද ගන්න හදන්නේ. මේකත් මම හරියට විනාඩි 8ක් බෙදගත්තා. කොත්තමල්ලි ටික මම විනාඩි 18ක් බෙදගත්තා. මෙන්න මේ ගාන තමයි හරිම ගාන. ඊට පස්සේ මම මුං ඇට ගන්නවා. මුං ඇට ටික මම විනාඩි 5ක් බෙදගත්තා හරියටම. ඒකට මම කලරි ටිකත් එකතු කරගන්නවා. ඔයාලට කැමති ඇට වර්ග ටිකක් දාන්න පුළුවන්, කොල්ලු දාන්න පුළුවන්. මම වෙනදට කොල්ලු දාලා හදනවා. මට කොල්ලු හොයාගන්න බැරි වුණාද. මෙන්න මේ ගානෙද්දි මම මේකත් ලිපෙන් බා ගන්නවා. දැන් මම අබ ටික බෙදගත්තා. අබ ටික නම් මෙන්න මේ විදිහට පුපුරනකොට අයින් කරගත්තා. මෙන්න මේක තමයි අපි පුපුරනවා කියන්නේ තියෙන්නේ. මෙන්න මෙතකොට මම අබ ටික අයින් කරගන්නවා. දැන් මම හාල් ටික බෙද ගන්නවා. හාල් ග්‍රෑම් 10ක් මම බෙද ගන්නවා. හාල් ටික බෙද ගන්න මට විනාඩි 5ක් ගියා. මේ විනාඩි 5කට පස්සේ තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ මම ඔයාලට පොල් ටික බෙද ගන්නවා. පොල් නම් පොල් වල තෙත ගතිය හිඳෙනකම් බෙද ගන්න ඕනේ. පොල් දැම්මම ගොඩාක් රසයි මේක. මෙන්න මේ ගාන වෙද්දි මම පොල් ටිකත් අයින් කර ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා කුරුඳු පුතු එනසල් ටික. මම මේ ටිකත් විනාඩි 3ක් බෙදගත්තා. දැන් මම මේ ටිකත් අයින් කර ගන්නවා. මෙතන තියෙනවා සාදික්කා, වසාවාසි, උළුහාල්, කරාඹු නැටි. සාදික්කා ගෙඩි දෙකක් තියෙනවා. එතකොට වසාවාසි කෑලි 3ක් තියෙනවා. කරාඹු නැටි ග්‍රෑම් 10යි, උළුහාල් ග්‍රෑම් 10යි. ඉතින් මෙන්න මේ ගානට බෙදුනට පස්සේ මම මේ ටික ඔක්කොම අයින් කර ගන්නවා. මේක හරියටම විනාඩි 5ක් බෙදගත්තා. දැන් මම මේකට පරිප්පු දා ගන්නවා. පරිප්පු ග්‍රෑම් 20ක් දා ගන්නවා. ඒ ටිකත් මම විනාඩි 5ක් මේකේ බෙද ගන්නවා. මම මේක හදන්නේ ඕඩර් එකකට කටාරේගල ලංකාවේ ඉන්න මිස් කෙනෙකුට. එයා නිවාඩුවට ලංකාවේ ඉලා. එයා මට දාන මේ දෙවෙනි ඕඩර් එක. පළවෙනි පාර කිලෝ එකක් ගත්තා. දැන් කිලෝ 2යි. මේක මම ගම්මිරිස් ටිකක් දා ගන්නවා. ගම්මිරිස් ග්‍රෑම් 10ක් දාගත්තා. ඒකත් මම විනාඩි 3ක් බෙදගත්තා හරියටම. ඊට පස්සේ මම ඒකටම සුදු ලුණු පුතු දා ගන්නවා. දැන් සුදු ලුණු පුතුත් විනාඩි 2ක් විතර මම මේ විදිහට භාජනයේ තියාගෙනම රත් කර ගන්නවා. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරලා තමයි මේක රත් කරගන්නේ. දැන් මම කරපිංචා දා ගන්නවා මේකට. කරපිංචා වැඩි වෙන තරමට ගොඩක් රසයි. කරපිංචා ටිකක් යහමින් දාගන්න. ඊළඟට මම මේකට කුරුඳ කොළ ටිකක් එකතු කර ගන්නවා. මම මේ කරපිංචා හොඳට සෝදලා වතුර බේරෙන්න තියලා
චුට්ටක් රත් වුණාට පස්සේ අරගෙන චුට්ටක් කබල රත් කරගන්නවා. ගොඩාක් වෙලා රත් කරගන්නේ මේක. මම ඉතින් මේ ඔක්කොම බෙදලා දාගන්නේ මෙන්න මේ කොලේට. මම මේක කිසිම ප්ලාස්ටික් දෙයක්වත් මොකුත් පාවිච්චි කරන්නේ මේකට. මම මැටි වලඳම තමයි මේක හදන්නේ. එතකොට හරිම රසයි. ඉතින් මම මේකට දාගන්නේ නැහැ රම්ප. රම්පවල තියෙනවා අර කැන්සර් කාරක තියෙනවා කියනවනේ. ඒකින්ද මම දාගන්නේ නැහැ. ඔයාලා ගණන් කරලා බලන්න. හරියටම 20ක් තියෙනවා අමුද්‍රව්‍ය. ඉතින් මේක දැන් මම කොටාගෙන පැකට් කරලා අරිනවා. මේක 100 පැකට් තමයි මිස් ඉල්ලලා තියෙන්නේ මගෙන්. මොකද යාට අවුරුද්දකින් ඉඳලා තමයි යා ලංකාවට එන්නේ අය. ඉතින් ඒ හින්දා 100 පැකට් ගහලා මෙන්න මේ විදිහට පිළිවෙලට යාට යවනවා. ඉතින් ඔයාලටත් ඕන නම් ඔඩර් එකක් දාගන්න පුළුවන් මගෙන්. එහෙනම් අදට ගිහින් එන්න සුබ දවසක් ඔයාලට. එහෙනම් ආයිනම් කඩේ තියෙන දේවල් නම් කන්න එපා. මේ විදිහට හදලා බලන්න. එහෙනම් ඔයාලට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලාම යන්න. ඔයාලා ඔඩර් එකක් ප්ලේස් කරන්න ඕන නම් මගේ WhatsApp නම්බරයට ඔඩර් එකක් දාන්න. හරිම සාධාරණ මුදලට මම ලබා ගන්න පුළුවන් මගෙන්. ඉතින් එහෙනම් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.